ඔයාලට නිදාගන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද? ඔන්න තුන්වෙනි පාටත් අපිට ගහක අත්ත ගෙලිලා ඉන්න වුණා. ඒකත් මුළු රෑම අපි පාරවල් මාරු කරලා ගියත් එයාලා දැනගන්නවා. අනේ මට ගම යන නිවාඩුවක් ඕනේ. යන්න ගිහින් විවේක ගන්න. එතකොට ඔබතුමා ඒගොල්ලන්ව යව්වේ කාටවත් නොකියද? ඔව්. අල්ලපු පළාතේ ගොඩ්ෆ්‍රිඩ් ගම ගම් වතුරට යට වෙලාලු. මං එයාට පොරොන්දු වුණා රත්තරන් වලින් ආධාර කරනවා කියලා. පව් අසරණ මිනිස්සු. උතුමාණනි ඊළඟ පාර මම කරත්තේ අරගෙන යන්නද? මට දැනගන්න ඕනේ ඒ ඔහුරුන්ටත් මගේ හිත කියවන්න පුළුවන්ද කියලා. හොඳ අදහස. ස්තුතියි රොබින්. අපි ගිහින් ලෑස්ති වෙමු. හරි. අපිට අද රෑම යන්න වෙනවා. අනේ එපා මේ සේර මරන් යන්න මට මොකුත් කරන්න එපා. එතකොට රොබින් නෙවෙයිද කරත්තේ පැදගෙන ඇවිල්ලා තියෙන්නේ? කවුද දන්නේ? කවුරුණත් මෙයාගෙන් නම් අවුලක් නැහැ. අයියාලව නැවැත්තුවේ නැත්තේ. එයාලා හිතන් හිටියත් මං කරත්තේ ඉඳී කියලා කවුරු හරි අනිවාර්යෙන් මොන හරි කියන්නේ. කවුද කියලා දැනගන්නද හදන්නේ? හරියට හරි. අපි එයාලගේ පස්සෙන් යමු. මේ ඇපල් බීම් එක අපේ රහස් ඔත්තුකාරයා වෙනුවෙන්. මේක ඇත්තම කුත් මම නම් කැමතියි කවුද කියලා දැනගන්න. ඒ මොකටද? ඒක අපිට අදාළම නෑ. එයා අපිට කරත්තේ යන පාරවල් ටික කියනවනේ. ඒ හොඳටම ඇති. ගම් වතුරෙන් අසරණ වෙච්ච මිනිස්සුන්ගේ සල්ලි යාලා ගන්නේ. එයාව මතක් කළා විතරයි. මෙන්න අර රහස් ඔත්තුකාරයා තව පණිවිඩයක් කියවලා. ඒ පණිවිඩ ඔක්කොම එන්නේ මාලිගාව පැත්තේ ඉඳලා. හෙටරෑ මාලිගාව ළඟ තියෙන කැලෑ මායිම ළඟදී එකතු කරපු රත්තරන් ටික බෙදා ගන්න අපි කට්ටිය හම්බෙමු. ඔයාලගේ කොටස ඔයාලා තියාගන්න. අපි පෝසත් වෙන්නයි යන්නේ. දැන්වත් පාඩමක් උගන්නමුද? එහෙම කරලා බෑ. අපි යාලව නැවැත්තුවොත් මේ මංකොල්ල කැම්පස් ඉන්නේ කවුද කියලා හොයාගන්න බැරි ඔයා වෙනවා. මොකද්ද කරන්න කියන්නේ? ඔගොල්ලෝ මෙතනට වෙලා මේගොල්ලෝ ගැන ඇහැගහගෙනම ඉන්න. මංකොල්ල ගන්න ගියොත් මට සංඥාවක් දෙන්න. ඒ අතරේ මම අර ඔත්තුකාරයා ගැන බලා ගන්නම්. ඒත් රොබින් මට කියන්න ඇයි අපි මැරියන්ගේ කාමරයට යන්න කියලා? එහෙම කරන්න වෙන්නේ බිත්තිවලටත් කන් තියෙන හින්දා. ඒ කියන්නේ ඔත්තුකාරයෝද? අපි මාලිගාව ඇතුලේ මේ වෙලාව මගේ සහෝදරයවත් නැහැ මේකට උදව්වක් කරගන්න. එයා හිටියානම් හොඳ උපදෙස් ටිකක් දෙනවා. ඒක නම් ඇත්ත. ඒත් මේ ජෝන් කුමාරයා කොහෙද? ජෝන් කුමාරයා නිවාඩුවකට කියලා රාජධානියෙන් එහා කෙළවරට ගියා. ඔබතුමාගේ සෙබළුන්ට ඊළඟ ගමන ගැන තියෙන හැම විස්තරයක්ම කියන්න. මට තියෙනවා සැලැස්ම. අයියෝ කොහෙද ඒ කියන ඔත්තුකාරයා? කෝ තාම ඊතලයක් විද්දේ නෑනේ. අපිට මගේ අරින්නේ නැතුව ඇතිනේ. නවතින්නයි කිව්වේ. එයා පැනලෙන්න හදන්නේ. මේ දොර හිර වෙලානේ තියෙන්නේ. පරක්කු වැඩි. එයා පැනලා ගිහින්. යා මේකේ ඉවසන්න බැරි ගඳක්නේ තියෙන්නේ. එහෙම තියෙන එක හොඳයි. මේ ගඳ නැති වෙලා යන්න කලින් අපිට පුළුවන් මේ ඔත්තුකාරයා කවුද කියලා හොයාගන්න. ඒ විදිය හොඳයි. මන් දන්නවා සුවඳ පස්සේ යන්න පුළුවන් හොඳම වැඩකාරයා කවුද කියලා. එයාව කොහොම හරි හොයාගන්න ෆ්ලින්. හොඳ කොල්ලා. ඒ අදහස නම් නියමයි ස්කාලට්. එහෙම කිව්වේ නැත්තම් ෆ්ලින්ව අරගෙන යන්න වෙන්නේ මට. රිචඩ් මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ. රොබින් හූඩ් සීසන් 3. ගොඩ්ෆ්‍රිඩ් උතුමාණනි ඇත්තමයි. මේක හරිම පුදුමයක්. මං ගෙදර එන ගමන් ඉන්නකොට ගොඩ්ෆ්‍රිඩ්ව හම්බ වුණා. අපි එයාලට උදව් කරන්න ඕනේ.
රිචඩ් ඇයිවා මට පොරොන්දුන දේවල් එව්වේ නැත්ත කියලා කියනවද? මගේ ගම එන්න එන්නම අසරණ වෙනවා. මට ඒක විශ්වාස කරන්න බෑ. මං ආධාරය ඇව්වා විශ්වාස කරන්න. ඒත් මං යපු හැම කරත්තයක්ම මංකොල්ලකාරයෙක් කොල්ල කෑවා. රාජධානි අතර තියෙන පාරවල් ආරක්ෂිතයි. මේවා තනි කරම බොරු දේවල්. මං නැතුව මෙහි හරියට වැඩක් වෙන්නේ නෑනේ. ඒක ඇත්ත. මං හිතන්නවා ජෝන් කුමාරයාට මීට වැඩි බලය පැවරුවා නම් හොඳයි කියලා. මේ බල්ලව මගෙන් ගහකට ගන්නවා. මෙයා වයින් කරන්නයි කිව්වේ. සමාවෙන් උතුමානනේ එයාව පොඩ්ඩක් ඇවිද්දවන්න ඕනේ. ඔයා නම් හරිම නරකයි. එතකොට ජෝන් කුමාරයා තමයි අපේ ඔත්තුකාරයා. ඒක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයිනේ. එයාට ඕනේ රජතුමාට විරුද්ධව ගොඩ්ෆ්‍රීඩ්ව අවුස්සලා තියනට වඩා වැඩි බලයක් ගන්න. මෙයා නම් හරිම කපටියෙක්. මෙයාව නවත්තන්න ඕන විදිය මන් දන්නවා. එයාගේ විදිහටම අපි එයාගෙන් සල්ලි ටිකක් අරගමු. ඒ කොහොමද? මතකද එයාලට අන්තිමටම එවලා තිබ්බ පණිවිඩේ. රත්තරන් ටික බෙදා ගන්න අද ඒගොල්ලෝ එකතු වෙනවා. ඔන්න ආවා අපේ වෙලාව. හරි මෙන්න මේ ටික තමයි කරන්න තියෙන්නේ. මැරියන් ඔයා කිව්ව වගේම මෙතන භාගයක් තියෙනවා. මට මෙහි සද්දයක් ඇහුණා. ඔයාට විශ්වාසද මැරියන්? මට නම් ජෝන් කුමාරයා රිචඩ් මං ඔත්තුකාරයව අල්ලගත්තා. මොකද්ද කිව්වේ? ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ පරදුවට තියලා තමයි මං එයාව අල්ලගත්තේ. ඒ වුණාට කියන්න දුකයි අනිත් කට්ටිය නම් පැනගත්තා. නියම නිර්භේදකමක් නේ. කොහොම හරි රත්තරන් ටික හම්බුණානේ. අන්න ඒකනේ. ඔබතුමාට රජකමේ ඉන්න බැරි කමක් නෑනේ. ඔය කිව්වට බැරිද දන්නෙත් නෑ. හොඳයි. මේ ජැක්නේ අර හොරතුන් කට්ටියේ නායකයා තමයි එතකොට ඔත්තුකාරයා. ඔයා නම් නියමයි කුමරුනි. කොහොමත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන කෙනෙක්ට නෙමෙයි ඔයාට විතරයි. මං ඉතින් මගේ යුතුයකමනේ ඉෂ්ට කළේ. මම මේ රාජධානිය වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඔයාට එහෙමත් පුළුවන් නම් මං හිතන්නේ අපිට පුළුවන් වෙයි ඔයාව පත් කරන්න ආරක්ෂක ප්‍රධානිය විදිහට. ඉතින් අපේ කුමාරයා වගේ වීරයෙක්ට විතරයි ඊළඟ කරත්තේ ආරක්ෂිතව අරගෙන ගිහින් අනිත් කොල්ලකාරයෝ දෙන්නව අල්ලගන්න පුළුවන්. ඔයාගේ කතාව හරි මැරියන්. අපි මෙයාට ඒ වගේ තැනක් දෙන්න ඕනේ. ඔව්. ඔයා වගේ මිනිස්සෙට ඒ අනේ මට යන්න දෙන්න. මේකටද මේ ලොකු ආරක්ෂාවක් දීලා තියෙනවා කිව්වේ? නෑ. මෙන්න මේකට. අම්මෝ රොබින්. රොබින් මාව ලිහලා දාන්න ඉක්මනට. ඔයා කියන දේ තමයි ඉතින් කුමරුනි. කොල්ලකාරයන්ව අල්ලගන්න ඔයත් මෙතනදී හරිම නිර්භීතයි. හරි ආඩම්බරයි. අපි කොල්ලකාරව අරන් ආවා. බොහොම හොඳයි යාළුවනේ. එහෙනම් අපි ওই ටිකත් මේක ආනිනේ. මේ රත්තරන් ටිකත් කරත. පටවන්න ඕනද? ඕන්න. එතුමාගේ රත්තරන් ටික එයාටම දෙමු. මං ආයෙමත් ස්තුතිවන්ත වෙනවා කුමරුනි. ඔයා දීපු රත්තරන් ටික